ආයි ගන්න. දැන් මම කියන ටිකත් ඔය වීඩියෝ එකේ තියෙනවා. පහදාන්න, වේම දාන්න. Hello, welcome to my channel. අද අපි ටැස්මේනියාව වටේ රවුමක් යන්න තමයි හදන්නේ. රවුමක් කිව්වට අපි යන්නේ ටේබල් කේප් ටියුලිප් ෆාම් එක බලන්න. දැන් අපි මේ පිට වෙන්න යන්නේ යාළුවෝ ටිකක් එක්ක. ටැස්මේනියා වල ලොන්සෙස්ටන් වලින් තමයි අපි එයාපෝට් එකෙන් ගිහලා බැස්සේ. මම එයාපෝට් vlog එකක් නම් කරේ නැහැ. TikTok එකක් දැම්මා. ඒක වුණා බලන්න පුළුවන් ඔයාලට. මගේ TikTok account එක නදුනී ලාලාලා. ඒකෙන් TikTok එක බලන්න පුළුවන්. දැන් අපි මේ යන්නේ ටේබල් කේප් ටියුලිප් ෆාම් එකට. අපේ ෆස්ට් ස්ටොප් එක තමයි ඇන්වර්ස් චොක්ලට් ෆැක්ටරි. මේ තැනට යන ගමන් House of Anwar කටේ කරනවා ඉස්සර චොක්ලට් හදන්න යූස් කරපු ටූල්ස් මෙතන පේන්න තියෙනවා මියුසියම් එකක් වගේ හදලා ඒක බලන්නත් පුළුවන් 1984 තමයි මේ කන්ස්ට්‍රක්ෂන් කරන්න තියෙන්නේ මේක ටයිම් ලයින් එක Belgian traditional skills and recipes use කරලා තමයි මේ කට්ටිය මේ chocolate cookies එහෙම හදන්නේ. ඒක අපිට live බලන්න පුළුවන්. ඊට පස්සේ අපි කට්ටියට දෙන්නවා. hot chocolate අරගෙන ඉන්න ආයි ගමන යන ලොන්සෙස්ටන් වල අපි හිටපු තැන ඉඳන් කිලෝමීටර් 160ක් දුර තියෙන ටේබල් කේප් ටියුලිප් ෆාම් එකට තමයි අපි මේ යන්නේ. කාපාකේ ගත්ත ක්ලික් පාකේ තිබ්බේ. දැන් ඉතින් අපි ඉස්සරහ දැන් මම වාහනේ ඉස්සරහ කෑල්ල තමයි යන්නේ. පාරදිගේ ගත්ත ක්ලික් දවල් සෑම ගන්න උතරයි අපි කන්නේ පස්සේ live with Kera කියනවා කියනවා ටැස්මේනියාවල ඒක තමයි ඒවි කරන්නේ ඉතින් ගන්න කරගෙන අපි පස්සේ හවස් වෙලා තමයි මේ සිදුවලක් තියෙනවා ඇත්තටම එක ෂොප් එකයි මට නම් හම්බුනේ ටැස්මේනියා වල හැමතැනම වගේ නෙවෙයි බැන්ජෝස් කියලා බේකරි එකක් තියෙනවා ටැස්මේනියා වල මම මේකට ගිහින් කාරණා ඒකත් ගොඩක් පොපුලර් ඔව් මාමි මැප් එකේ තියෙනවා රට වීඩියෝස් ඔබලා හිතුවා බැරලා තමයි මුද අයිනෙන් තමයි අපි මේ යන්නේ ගොඩක් තැන්වලට ගොඩක් පාර දිගේ දැන් අපි ටේබල් කේප් ටියුලිප් ෆාම් එකට ඇතුල් වෙන තැන තමයි මේ මෙතනින් ගිහිල්ලා කාර් පාක් එකට දාලා ටියුලිප් බලන්න තමයි අපි යන්නේ අපි 6 දෙනෙක් මේ ටියුලිප් ෆාම් එක බලන්න ගියා මේ අපි කට්ටිය ටියුලිප්ස් එක්ක ෆොටෝස් ගන්න ටික තමයි ඊළඟට පෙන්වන්න තියෙන්නේ මේ හට් එකේ ටියුලිප් ෆාම් එකට ටිකට් එක එක්කෙනෙක්ට ඇඩල්ට් කෙනෙක්ට මට මතක හැටියට 17යි. ඒ හට් එක ඇතුලෙන් තමයි ටිකට්ස් ගන්න තියෙන්නේ. ටිකට්ස් අරගෙන අපි දැන් ඇතුලට යන්න හදන්නේ. මෙතන ගත ෆොටෝසුත් මම Facebook Instagram එහෙම දාලා තියෙනවා. ඔයගොල්ලන් ආස නම් බලන්න පුළුවන්. මගේ Facebook name එක නදුනි මෙන්ඩිස්, Instagram name එක නදුනි ලාලාලා. අපි ටේබල් කේප් ටියුලිප් ෆාම් එකට යන්නම බූට්ස් ගත්තා. මොකද මඩ වෙන්න පුළුවන් සපත්තු මේ තියෙන පොඩි මඩ ගතියින්ද. වැහැලා තිබුණේ කලින් දවස් දෙකකට විතර කලින් වැහැලා තිබුණා.
ඒ වුණාට ගොඩක් මඩ තිබුණ නැහැ ඇත්තටම. මේ ඒ වුණාට අපි බූත්ස් වගේ දාලා තමයි ගියේ. මේ ඉන්නේ මගේ යාළුවෝ. ඒගොල්ලොත් ටියුලිප් ෆාම් එක වටේට ගිහිල්ලා ෆොටෝස් ගත්තා ඇති වෙනකන් අපි ටියුලිප්ස් එන්ජොයි කරන්න හම්බුණා අපිට. අපි කැරකිලා වාඩි වෙලා ඇවිදලා ෆොටෝස් ගොඩක් ගත්තා. මේ මල් හරිම ලස්සනයි. ඉතින් ඒ හින්දා අපි ඒවත් එක්කම ෆොටෝස් ගත්තා ගොඩක්. ක්ලෝස් අප්ස් ගත්තා, දුරින් ඉඳන් ෆොටෝස් ගත්තා. මෙයාව නම් ෆොටෝස් වලට ඇදගෙන යන්නේ බලෙන් වගේ. හැබැයි ඉතින් hina වෙලා ඉන්නවා. මේ සෙල්ෆි එකක් ගන්න ගමන් මල් එක්ක මේ කපල් එක අපි ඇවිදින ෆොටෝස් ගත්තා. ඇත්තටම පොඩි සීතල නෙමෙයි. සිඩ්නි වල ඔක්තෝබර් මාසෙට වඩා ටැස්මේනියා වල ඔක්තෝබර් මාසේ ගොඩක් සීතලයි. ඉතින් ජැකට්ස් දාගෙන තමයි මම නම් හිටියේ. මේ මගේ යාළුවෝ. ඒගොල්ලන් වීඩියෝ එකට මම මේ ඇක්ට් එක දාන්නේ. ඊළඟට අපිට තියෙනවා පොඩි ටයිටැනික් සීන් එකක් බලා ගන්න පුළුවන්. කො බලමු ඒ වීඩියෝ එක එනවද කියලා. ඔව්. මේ තියෙන මේ දෙන්නගේ ටයිටැනික් පෝස් එක හොඳට බලා ගන්න. හරි. ටියුලිප් ෆාම් එක බලලා ඉවරයි. මේ තියෙන ටියුලිප් ෆාම් එකේ තියෙන මේ සුවනියර් ෂොප් එක. වෑන් ඩීමන් කියන්නේ ටැස්මේනියා වලට ඉස්සර කියපු නම. මේ බෝඩ් එකේ තියෙන්නේ වෑන් ඩීමන් ක්වොලිටි බල්බ්ස් කියලා. මේ ටියුලිප් ෆාම් එකේ සුවනියර් ෂොප් එක. එතනින් ටියුලිප් ෆාම් එක ඇත්තටම බලලා ඉවරයි. ඊළඟට අපි පිටත් වෙනවා. තව කිලෝමීටර් 60ක් විතර යහින් තියෙන ස්ටැන්ලි ටැස්මේනියා වලට යන්න. මේ ස්ටැන්ලි යන පාර ගොඩක්ම ලස්සනයි. අර පේනවා ඇති දුර වතුර තියෙනවා, මුහුද තියෙනවා, කඳු තියෙනවා. මේ යන පාරේ ගත්ත ක්ලිප්ස්. පේනවා ඇති වාහනත් නැහැ. වෙන වාහන හරිම අඩුයි. හරිම ලස්සනයි මේ පැත්ත. ඔව් දැන් අපි තමයි ඩ්‍රයිව් කරන් යන්නේ ඉස්සරහින්. අනිත් කට්ටිය පිටිපස්සේ මූදායිනෙන් මට vlog කරන්නම කියලා ඒගොල්ලන් ඉස්සරහා සීට් එක දුන්නා. මේ මුහුදායිනෙන් මේ මුහුද අයිනෙත් කඳු තියෙනවා. ලංකාව වගේ මුහුදායින වෙරළ තීරයක් වගේ තියෙනවා අඩුයි. කෙලින්ම ගස් වැවිලා කොළ පාටට තමයි මුහුදායින තියෙන්නේ. මුහුදායිනේ මෙහෙම කඳු දකින්න හම්බෙන්නේ නැහැ ලංකාවේ. ඇත්තටම කඳු කරේ වෙනම තියෙන්නේ. මුහුදායින ගොඩක්ම තැනිතලා. හරි. මේ තියෙන්නේ අපි බලන්න යන තැන. අර තියෙන්නේ The Nut කියන ශේෂකන්ද. ඒකට වෝල්කැනික් ප්ලග් එකක් කියලාත් කියනවා. ඔය තියෙන්නේ අපි ওই කන්දර තමයි නගින්න යන්නේ. මේකට කියන්නේ The Nut කියලා. තියෙන්නේ ස්ටැන්ලි වල. හරි. අපි දැන් එතනට යන ගමන් මේක අපි ඒක ළඟටම ආවා දැන්. ළඟටම ඇවිල්ලා ඒකේ චෙයා ලිෆ්ට් එක අපි බැලුවා. ඒ කියන්නේ ඒකේ උඩට යන්න ලිෆ්ට් එකක් වගේ එකක් තියෙනවා. ඒ ලිෆ්ට් එක අද වහලා තිබුණා. අපි මේ ට්‍රිප් එක ගියේ ඔක්තෝබර් 1 වෙනි සුමානේ. මේ හුලඟට හින්දා වෙන්නේ නැති ඒ චෙයා ලිෆ්ට් එක වහලා හින්දා අපි ඉස්සෙල්ලම කන්න තීරණය කරා. මොකද අපි ටියුලිප්සුත් බලලා මේ කන්දත් නැගලා බහලා කන්න හිටියොත් තව ආවස් වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා කන්න යන්න තීරණය කරා. මේ දැන් අපි පික්නික් ටේබල් එකක් ළඟට යන ගමන්.
හරි අපි ඉස්සෙල්ලම ගත්තා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් චිප්ස් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කියලත් කියනවා චිප්ස් කියලත් කියනවා මෙන්න මේ කඩෙන් තමයි ගත්තේ හාසි සීෆුඩ්ස් රෙස්ටරන්ට් එකෙන් චිප්ස් ගත්තා චිප්ස් බෑග් එකක්ම ගත්තා හරි දැන් අපි පික්නික් එකෙන් කන්න යන්නේ පික්නික් ටේබල් එකකට ගිහිල්ලා කනවා අපි බර්නි වලදී ගත්ත කෑම තමයි මේ කන්නේ කට්ටියම මං කන වීඩියෝ එකක් ගන්න කවුරුත් හිටියේ නෑ හැමෝම කන ගමන් මම කෑවේ සැලඩ් එකක් හරි අපි කාලේ ඉවරයි දැන් අපි හදන්නේ මේ නට් කියන කන්දට නගින්න මේ කන්ද අපි නගින ගමන් මුල ටික නම් ලේසි නගින්න මේ තියෙන චෙයා ලිෆ්ට් එක මම වීඩියෝ කරා පේනවද දන්නේ නැහැ චෙයා ලිෆ්ට් එක වහලා ඉතින් අපි නට් එකට නගින්න යන්නේ නගින ටික ලස්සනයි ටිකක් ස්ටීප් බෑවුමක් එක්ක තමයි කන්ද නගින්න තියෙන්නේ අපි සෙල්ෆි හැම අරගෙන කන්ද නගින්න ගත්තා මේ නගින්න කන්ද යන ක්ලයිම්බින් වෙලාවේ ගත්ත ක්ලිප් එකක් ඊට පස්සේ අපි උඩටම ආවට පස්සේ තමයි ඊළඟ ක්ලිප් එක තියෙන්නේ උඩ ලොකු කිලෝමීටරයක් විතර දිග වෝක් එකක් තියෙනවා ගස් අතරින් යන්න පුළුවන් view points 5ක් විතර තියෙනවා ඒ හැම view point එකෙන් වගේ මම වීඩියෝස් ගත්තා මේ තියෙන්නේ අර චෙයා ලිෆ්ට් එකේ උඩ කොන මෙතනින් චෙයා ලිෆ්ට් එකේ ඇවිල්ලා බහින්න තියෙන්නේ හරි අපි දැන් ඒ කන්ද උඩ ඉන්නේ ඒ කන්ද උඩ වෝක් එකක් යන්න හදන්නේ වයිට් පෙන්නුවේ මං චෙයා ලිෆ්ට් එක දැන් අපි මේ වෝක් එක යන ගමන් මේ ඉන්නේ කට්ටියම හරි අපි සෙල්ෆි වීඩියෝස් උත් අරගෙන තියෙනවා මේ තියෙන view point එකක නෑ ඇවිදන් යනකොට ගත්ත වීඩියෝස් view points වල ගත්ත වීඩියෝස් උත් පෙන්නන්නම් හරි මේ තියෙන උඩ ඉඳන් තියෙන view පළවෙනි view point එක පැත්තම පේනවා හරිම ලස්සනයි කන්දක් උඩ වුණාට කැලේ වගේ හොඳට ගස් එහෙම වැවිලා තිබුණා. ඉතින් අපි මේ ගස් අතරින් ඇවිදගෙන යන වීඩියෝස් තමයි මේ. මෙතන අපි ලස්සන ෆොටෝස් ටිකක් එහෙම ගත්තා. මේ කන්දක් උඩ කියලා හිතා ගන්නවත් බෑ නේද? ඒ වුණාට මේ කන්දක් උඩ කැලේ වගේ කෑල්ලක් තියෙනවා මේ ටික ඇවිදන් යන ගමන්. අපි ඊළඟ view point එකකට යන් දැන්. හරි. ඊළඟ view point එකට ආවා. මේ තියෙන ඊළඟ view point එක. අහසේ ඉන්නා වගේ මේකක් දැනෙනවා. ගොඩක් උස නැහැ. ඒ වුණාට කියන්නේ ලොකු උස කන්දක් නෙමෙයි. සාමාන්‍ය තරමේ කන්දක්. යට නැවුත් පේනවා. හරි. ඊළඟ තැනට යන ගමන් අපි දැන් යනවා ඊළඟ view point එකෙන් පල්ලෙහාට පේන්නේ තනිකරම මුහුද. ප්‍රපාතයකුයි මුහුදකුයි තියෙන්නේ මෙතන. දැන් අපි අන්තිම ටික ඇවිදගෙන යන්නේ. ඊට පස්සේ අපි මේ කන්ද බැහැලා මේ කන්ද දුර ඉඳන් බලාගෙන යන තැනකට යන්න හදන්නේ. ඔන්න අපි කන්ද බැහැගෙන ගිහිල්ලා මේ කන්ද දුර ඉඳන් පේන තැනක ඉඳන් ආයි ෆොටෝස් ටිකක් අරගෙන ගෙදර ගියා. මේක තමයි අද අපේ ටැස්මේනියා ට්‍රිප් එකේ දවසක් ගෙවිච්ච හැටි.
මාත් එක්ක මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන් හිටියා නම් බොහොම ස්තුතියි. මුල ටික බැලුවත් ඒත් ස්තුතියි. හරි මේ ඉන්නේ මේ අපි කාර් පාක් එකේ ගිහිල්ලා කාර් එකට නැගලා මේ ගල පේන තව දුර තැනකට ගියා. ඔන්න ඔතන ඉඳන් ඒ ගල හොඳට පේනවා. මෙතන ඉඳන් ගත්තට පස්සේ මේ දවස ඉවරුණා. සන්සෙට් එකත් අපි දැක්ක. ඇත්තටම මට වීඩියෝ ගන්න බැරි වුණා. Thank you for watching. Bye bye.